Hi guys. ඉතින් බර්ත්ඩේ එකට gift එකක් හම්බුණා. බලන්න ඔයගොල්ලෝ දන්නවා හැමෝම ඉතින් මේ දවස්වල Meta එකකින් ගොඩක් ප්‍රොමෝට් කරන product එකක්. Meta AI glasses දෙකක් ටික දවසක් ඉඳන් බලාපොරොත්තු වෙමින් හිටියා මේකක් ගන්න. ඉතින් ලක්මිනීගෙන් මට බර්ත්ඩේ එකට හම්බුණා මේක. බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා අපි අද අන්බොක්සින් එකක් තමයි කරන්න යන්නේ. මම ඉතින් මේ Ray-Ban බ්‍රෑන්ඩ් එකට ටිකක් ආසාවෙන් හිටියේ. ඒකම Meta එකේ AI එකත් එක්ක ආපු second gen එකේ එකක් ගන්න තමයි ගියේ. ඉතින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. අපි මෙන්න මෙහෙම අන්බොක්සින් කරගන්නවා product එක. right. ඉතින් ඔන්න තියෙනවා දුඹුරු පාට leather කේසින් එක ඇතුලේ Meta AI glasses. right. බලමු අපි එළියට අරගෙන. ඒකේ ටිකක් බරයි ග්ලාස් දෙක. ඒ කියන්නේ ගොඩක්ම බර නැහැ. ඉතින් අර හොඳ quality එකක් එක්ක හොඳට wrap කරලා ඒගොල්ලෝ ඒවල තියෙන්නේ. බලන්න Ray-Ban logo එක තියෙනවා දෙපැත්තෙම. ඊට පස්සේ glasses වල තියෙනවා දෙකේම තියෙනවා Ray-Ban කියලා. ඊළඟට ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ චූටියට කැමරාස් දෙක. ඒක 12 මෙගාපික්සල් කැමරා එක. කැමරා දෙකක්. කේසින් එකෙත් බ්‍රෑන්ඩ් කරලා තියෙන එකම type C port එකක් තමයි තියෙන්නේ. ඔය ටික තමයි කේසින් එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ බලමු ප්‍රොඩක්ට් එක හැටියට තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි මොනවද තව තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ඉන්ෆෝමේෂන් පොඩි කැටලොග් එකක් වගේ. ඒකේ තියෙනවා මේකේ කියන්නේ මේ බැටරි ලයිෆ් එක කොහොමද. ඒක තැඹිලි පාට වගේ තියෙනවා නම් අපිට charge කරන්න ඕන. කොළ පාටට තියෙනවා නම් ඒක okay. ඊළඟට ආයෙ තියෙනවා safety and warranty සම්බන්ධ පොඩි කැටලොග් එකක්. අනිත් පැත්තේ තියෙන්නේ නම් glasses clean කරන ඒවා clothes වගේක්. ඊළඟට තියෙනවා අපිට ඒකගොල්ලොන්ගේ තව ඉන්ෆෝමේෂන් පොඩි කාඩ් එකක් තියෙනවා. ඒක කියන්නේ අපිට prescription lenses එක ගන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ දින ඉතින් මම මේක setup කරලා ගත්ත පළවෙනිම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ඉතින් මම දැන් මේකේ 12 මෙගාපික්සල් කැම් එකකින් මේ වගේ quality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඒගොල්ලෝ අර ස්ටැබිලයිසේෂන් වලට ටෙක්නෝලොජි එක යූස් කරලා තියෙනවා. මේක ගැස්සෙන්නේ නැහැ. දැන් මම මේ ඇවිදිනකොට ඔය එන ගැස්සීම කොච්චර අඩු වෙලාද පේන්නේ කියන එක ඔයගොල්ලන්ට වීඩියෝ එක බලද්දි පේනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වීඩියෝ එක පොඩියටද මේක සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරාම පේන්නේ කියන එක. ඒක බලන්න ඕනේ. නැත්තම් දැනට ඉතින් වීඩියෝ ක්වොලිටි එක ගැන ඕනම් සැටිස්ෆයි ප්‍රොඩක්ට් එක ගැන. බලමු ඉතින් ඉස්සරහට මේක පාවිච්චි කරලා පොඩි වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්